Hi guys, අයිබෝවන් ටච් ලවර්ස්. ඔයා මෙන්න මේ වගේ ඉමේජ් දැකලා තියෙනවද? නැත්නම් මෙන්න මේ වගේ ලස්සන ට්‍රෙන්ඩින් ඉමේජ් දැකලා තියෙනවද? ඉතින් නේද කොහොමද මේ වගේ ඉමේජ් හදාගත්තේ කියලා දැනගන්න. සමහර විට ඔයාත් මේ ඉමේජ් හදලා තියෙන නැත්නම් තව කෙනෙක්ට කියලා හදාගෙන ඉන්නේ. හරි මම කියන්නම් ඉතුරු ටික. ඉතින් අද මම මේ වීඩියෝවෙන් කතා කරන්න යන්නේ කොහොමද ඔයාලා මේ ට්‍රෙන්ඩින් වෙන ෆොටෝස් හදාගන්නේ සහ ඔයා ආස ස්ටයිල් එකට ඔයාට සෙට් වෙන විදිහට මේ ලස්සන ෆොටෝස් හදාගන්නේ කියලා. ඉතින් වැඩි කියවන්න ඕන නෑ. අද යමු අපේ මේ කැතයට ලස්සන කරන මේ ලස්සන ඉමේජින් හදන්නේ කොහොමද කියලා බලන්න. එයා අපේ හැඩම් ටච් YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් subscribe කරන්න මොන්ස්ට් කරන්න පා. ඔයා යන්න Google Play Store එකට. ගිහලා search කරන්න Gemini AI කියලා. ඊට පස්සේ ඔයාට Gemini AI app එක download කරගන්න පුළුවන්. මම ඔයාට කවුරුත් දන්න රහසක් කියන්නද? YouTube package එක තියෙන ඕනම device එකකට මේ Google Play Store app එක free කියලා දන්නවද? ඒ නිසා ඔයාට normal data ඕන වෙන්නේ නැහැ. normal නැතුව download කරගන්න. හැබැයි සමහර අයට ගැටලුවක් වෙනවා ඇති. සමහර device වලට මේ app එක පෙන්වන්නේ නැහැ. ඔයා තාම අපේ වීඩියෝ එකට like කරේ නැහැ නේද? හරි. මම තප්පර 3ක් දෙන්නම් වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න. ඔයාට මේ app එක Play Store එකෙන් download කරගන්න බැරිනොත් ඔයා යන්න Google Chrome එකට. මේකට නම් සුදුන ඕන normal data ඕන වෙනවා. ගිහිල්ලා search කරන්න Gemini AI කියලා. ඊට පස්සේ ඔයාට එන වෙබ් එකට ඔයා යන්න. දැන් app එක ගත්ත ඔයත් app එකට යන්න. දෙගොල්ලටම එක වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. ඒ නිසා බය වෙන්න එපා සුදුන ඕන මම වැඩේ කොට දාලා දෙන්නම්. ඔයා මුලින්ම login වෙන්න ඔයාගේ email එකකින්. ඔයාට බලා ගන්න පුළුවන් ඊට පස්සේ ඔයාලගේ නමත් එක්ක වැටෙනවා 2.5 flash කියන මොඩල් එක. හරි. දැන් අපි app එක setup කරගෙන ඉවරයි. ඔයා මුලින්ම ඔයාට හදාගන්න ඕන ෆොටෝ එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයාට මේ ෆොටෝ එක හැදෙන්න ඕනේ කොහොමද කියලා Gemini AI එකට prompt එකක් දෙන්න. ඊට පස්සේ එයා ඔයාට පොඩි කාලයකින් ඔයාට ඕන විදිහේ ලස්සන ෆොටෝ එකක් හදලා දෙනවා. ඔයාට පුළුවන් ඕනනම් trending වල prompt එකක් copy කරලා දෙන්න. නැත්නම් ඔයාට ඕන විදිහට English වලින් type කරලා දෙන්න. ඔයා English දන්නේ නැත්නම් බය වෙන දෙයක් නැහැ. ඔයාට Google Translate පාවිච්චි කරලත් පුළුවන්. ඉන්න මම ඔයාට කියලා දෙන්නම්. ඔයා යන Google Translate app එකට. නැත්නම් ඔයාට Google Chrome එකේ සිංහල to English කියලා search කරලත් යන්න පුළුවන්. එතන ඔයා සිංහලෙන් type කරන්න ඔයාට මේ ෆොටෝ එකේ වෙනස් වෙන්න ඕන මොනවද මේ වගේ දේවල් ඕනේ මේ වගේ දේවල් එපා ඒ වගේ දේවල් type කරන්න පුළුවන්. ඉන්න උදාහරණයක් මම ඔයාට කියන්නම්. ඔයාට මේ image එකේ පසුබිම අයින් කරලා වෙන පසුබිමක් දාන්න ඕන. ඔයා සිංහලෙන් type කරන්න මේ පින්තූරයේ පසුබිම අයින් කරලා මට ලස්සන පසුබිමක් දාන්න කියලා. කැමති දෙයක් ඔයාට කියන්න පුළුවන්. ඔයාගේ choice එක අනුව ඔයාට ඕන දේ කියන්න. ඔව් කියන්න නෙමෙයි ලියන්න. ඔයා ඊට පස්සේ ඒක ඉංග්‍රීසි වලට කන්වර්ට් කරගන්න. ඊට පස්සේ කොපි කරන්න. ඔයාට වෙනස් වෙන්න ඕන ෆොටෝ එක අප්ලෝඩ් කරලා කොපි කරපු ප්‍රොම්ප්ට් එක ඔයා පේස්ට් කරන්න. ඊට පස්සේ ඔයා ඒක සෙන්ඩ් කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට මේ ඉල්ලපු ඉමේජ් එක මෙයාලා ක්‍රියේට් කරලා දෙනවා. මේකට වැඩි වෙලාවක් ගන්න. තප්පර කිහිපයක් තමයි යන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ හදලා දීපු ඉමේජ් එක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාට ඕන නම් ට්‍රෙන්ඩින් වෙන ප්‍රොම්ප්ට් එකක් මම මගේ ගානේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාට මේ වීඩියෝ එකේ දැනගන්න මොනවා හරි තියෙනවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අදට මම ගිහින් එන්න මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු. හැමෝටම සුබ දවසක්.